ගේම් ගහලා සල්ලි ගන්න කැමති අයට අලුත්ම ගේම් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා හයි ගේම් ගහලා සල්ලි ගන්න පුළුවන්. මොන විදිහටද නෑ එහෙම එකක් නෑ. ඇත්තට මේ ගේම් එකක් ගහලා සල්ලි ගන්න පුළුවන්. හරිද? මම ඔයාලට කියන්නම් කොහොමද මේක ගේම් එක ප්ලේ කරන්නේ, කොහොමද මේ අපි හොයන සල්ලි විත්ඩ්‍රෝ කරගන්නේ, කොහොමද මේ වෙබ්සයිට් එකට යන්නේ. ඉතින් ඒ හැමදේම ඇයි මෙයාලා අපිට සල්ලි දෙන්නේ? ඒ හැමදේම මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා අගටම බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. සබස්ක්‍රයිබ් කළා බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක කරන්න බා. අපිට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මම ඔයාලට කියන්නම් මොකද්ද මේ ගේම් එක. හරිද? මේ ගේම් එකේ තියෙන්නේ මෙතන කාඩ් සෙල්ලමක් වගේ නේ. අර අපි කියන බූරු ගහනවා කියලා. අන්න ඒ වගේ පොඩි ගේම් එකක් මෙතන ඒ වගේ දෙයක් තමයි මම තේරෙන්නේ. ඉතින් මේකේ තියෙනවා කාඩ් තියෙනවා. දැන් මෙතන තියෙන 3. අපිට මෙතන තියෙන්නේ අපිට ගෙස් කරන් තියෙන්නේ ඊළඟට එන කාඩ් එක ලොකු කාඩ් එකක්ද පොඩි කාඩ් එකක්ද කියලා. ඉතින් ඒ වගේ මෙතන අපිට පුළුවන් ටියෝ බීට් කියලා. එතකොට මෙතන පුළුවන් ඔට්ටුවක් දාන්න 10 කොට්ටුවක් නැත්නම් 50ක කොට්ටුවක් 100ක කොට්ටුවක් නැත්නම් මේ ඔක්කොම දාන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් මෙතනින් අපිට කැමති විදියට ගාන බැජස් කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන සිමුලේට් බැලන්ස් කිරියක් තියෙනවා. ඉතින් අපිට මේක විත්ඩ්‍රෝ කරගන්න බෑ. මෙතන කැෂ් අවුට් කරගන්න. ඉතින් මෙයා අපිට පොඩි ගානක් දීලා තියෙනවා. ඉතින් මේ ගාන ටිකල තමයි අපිට සල්ලි හොයන්න තියෙන්නේ. ඒකට අපි මෙතන 1000ම දාන්නත් පුළුවන්. නැත්නම් අපිට කැමති ගානක් 100ක් වගේ දාන්නත් පුළුවන්. ඉතින් මම එකපාරක් try කරලා බලන්නම්. අන්න මම මෙතන 100ක් දානවා. 100ක් දාලා මම කියනවා ඊළඟට එන කාඩ් එක ඊට වඩා අඩු ගානක් කියලා. පෙරදුනා. ඉතින් පෙරදුනම මෙතන 100ක් අඩු වුණා. හරිද? ඉතින් ඊට පස්සේ කියන්න ඔයාලා හිතයි මොකද්ද මේ සෙල්ල මේක ඊතරම් දෙයක් නෙමෙයි. ඇයි මෙයා අපිට සල්ලි දෙන්නේ කියලා. මේක ඇවිල්ලා ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ කරන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට මෙයාලා ඇඩ්ස් ටිකා නැත්නම් AdSense ඒ වගේ වෙබ්සයිට් වලින් මෙයාලා ඇඩ් දාලා තියෙනවා. ඉතින් අපි මේ වෙබ්සයිට් එකේ රැඳිලා ඉන්න කාලය අතරතුර මෙයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනකොට අපේ අතින් ඒ ඇඩ් එකක් ක්ලික් වුණොත් ඒ වගේ දෙයක් වුණොත් මෙයාලගේ මේ වෙබ්සයිට් එකට සල්ලි ලැබෙනවා. ඉතින් එතකොට ඒ ලැබෙන සල්ලි වලින් පොඩි මුදලක් තමයි අපිට මේ ගේම් එකක් දාලා මේ ගේම් එක හරහා අපිව මේ වෙබ්සයිට් එකේ රඳවාගෙන තියාගෙන ඉතින් ඒකට අපිට පොඩි ගාණක් ලබා දෙනවා. මේක හරිය ලේසි දෙයක් මහ ලොකු අමාරුවක් නෑ. දැන් මේක අපේ රටට අපේ ලංකාවට වගේ රටට නම් ඉතින් ඩොලර් එකක් කියන මම දැන් රුපියල් 300කට වැඩි. මම මේ ගේම් එක ප්ලේ කරලා ඩොලර් 78ක් වගේ දවසකට ඩොලර් 78ක් දවසකට ඩොලර් 78ක් කියන්නේ ලොකු මුදලක්. ඔයාලා try කරලා බලන්න මේක. අනිවාර්යයෙන්ම මේක මම රෙකමන්ඩ් කරනවා මේ වෙබ්සයිට් එක ඇත්තට මෙයාලා කෑෂ් අවුට් කරනවා. මගේ යාළුවන්ට මම දුන්නා. එයාලටත් කෑෂ් අවුට් කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් අතීත අතකට වගේ ඒ විලාගතුන ලැබිලා තියෙනවා. සමහරවිට දවසකට පස්සේ වගේ ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ ගේම් එක ගැන. ඉතින් මම කියන්නම් කොහොමද withdraw කරගන්නේ කියලා. ඉතින් මෙතන ඩොලර් 100ක් තියෙනවා. ඉතින් මම මේ ඩොලර් 100 මෙතන withdraw කරගන්න. කෑෂ් අවුට් වලට යන තියෙන්නේ. කෑෂ් අවුට් වලට ගියාට පස්සේ මෙතන පොඩි account විස්තර ටික දාන්න පොඩි window එකක් එනවා. ඉතින් මෙතන ඔයා මේ ටික හරියට fill කරගන්න ඕන. ඉතින් මෙතන පෙන්න උඩ ඔයාගේ current balance එක. ඉතින් ඔයාගේ current balance එක ඩොලර් 100ක් තියෙනවා. මම මේක ඔයාලට විශේෂයෙන් කියන්න. දැන් ඔයා මේ ඩොලර් 100ම withdraw කරගත්තොත් ඔයාලට ඊළඟට මේ ගේම් එක ප්ලේ කරගෙන සල්ලි නැති වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඊළඟට ගේම් එක ප්ලේ කරගන්න ඩොලර් ගාණක් තියාගෙන තමයි ඔයාලා මේක withdraw කරගන්න ඕන. කැම්ප්ට මට ඔක්කොම withdraw කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් ඩොලර් 100 withdraw කරගන්නේ අතන තියෙන්නේ 10යි 50යි මම ඩොලර් 70ක් withdraw කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ account number එක කියන්නේ ඔයාගේ bank එකේ name එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ account number එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ බැංක් එක මොකක්ද කියලා බලයන් දෙන්න. මොකක් කොමර්ෂියල්ද BOCද? මගේ BOC නිසා මම BOC දෙනවා. දීලා ඔයා අනිවාර්යයෙන් මේක චෙක් කරගන්න මේක ඩීටේල්ස් ඔක්කොම හරියද කියලා. ඊට පස්සේ ඊට චෙක් කරලා ඔයා මේක විත්ඩ්‍රෝ දෙන්න. ඉතින් විත්ඩ්‍රෝ දුන්නාට පස්සේ මෙතන ට්‍රාන්සැක්ෂන් ID එකක් එනවා. ඉතින් ඔයා මේක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා ටික මම තියාගන්න. තියාගෙන මේ ටික චෙක් කරගන්නවා. මට නම් පැය 4කට පස්සේ වගේ බැංක් එකට කෑෂ් විත්ඩ්‍රෝ වෙලා ඇවිල්ලා තිබුණා. ඉතින් සමහර කට්ටිය දවසකට පස්සේ වගේ තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඔයාලා මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. ඉතින් මම කියන්න කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්නේ, කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්න ගේම් එකට යන්නේ කියලා. ඉතින් අපි ඔයාලා අපේ channel එක අනිවාර්යයෙන්ම මම නැවත වරක් කියනවා subscribe කරන්න කියලා. මම ඔයා මෙහෙම ඉන්න අපි ඉස්සරහට යන් කොහොමද මේ ගේම් එකට යන්නේ, කොහොමද මේ ගේම් එකට යන්නේ. ඉතින් මම කියන්න කොහොමද මේ ගේම් එකට යන්නේ කියලා.